ආයුබෝවන් යාළුවනේ. පවතින ලෝක තත්ත්වයක් එක්ක මේ වෙද්දී ලෝක වෙළඳපළවල් බොහොමයක් කඩාගෙන වැටෙනවා. කොටස් වෙළඳපළ, ඒ වගේම ඔයිල් වෙළඳපළ, රත්තරන් වෙළඳපළ ආදී වෙළඳපළවල් බොහොමයක් මේ වෙද්දී කඩාගෙන වැටීමට ලක් වෙලා. ඉතින් අපි මේ ගැන කතා කරන්නේ ලංකාවෙත් බොහෝ දෙනා ඔන්ලයින් ට්‍රේඩින් වලට යොමු වෙලා තියෙන නිසායි. සමහරු මේ ඔන්ලයින් ට්‍රේඩින් ගැන කිසිම දැනුමක් නැතුව ඔන්ලයින් ට්‍රේඩින් කරලා මේ වෙද්දි තමන්ගේ සල්ලි මුදල් නාස්ති කරගෙන තියෙනවා. අපි ඔන්ලයින් ට්‍රේඩින් උගන්වන්න යනවා නෙවෙයි. පොඩි හින්ට් එකක් දෙන්න හදන්නේ මේ වෙද්දි ඕගොල්ලෝ අලුතින් මේකට බහින්න ඉන්නවා නම් කරුණා කරලා ඕගොල්ලෝ හොඳ අවධානයක් යොමු කරන්න ඕන දෙයක් ගැන. මේ වෙද්දි පවතින ලෝක අර්බුදයත් එක්ක මේ පවතින කොටස් වෙළඳපළවල් ඉතා ඉක්මනින් කඩාගෙන වැටෙනවා. සමහර කොටස් වෙළඳපළවල් හිතාගන්න බැරි විදියට මිල පහළ යනවා. සමහර කෝටිපති ව්‍යාපාරිකයෝ තමන්ගේ මුදල් ආයෝජන ඒවයින් ඉවත් කරගන්නවා. විශේෂයෙන්ම ඩුබායි, කටාර්, දෝහා වැනි රටවල් වල ජීවත් වෙන්නේ මෙවැනි මිලියන ට්‍රිලියන කෝටිපතියන්. ඒ කෝටිපතියන් තමන්ගේ මුදලුත් අරගෙන ඒ රටවල් වලින් වෙනත් සුඛෝපභෝගී රටවල් වලට යන්න හදනකොට ඒ කොටස් වෙළඳපළවල් වලින් මේ මුදලුත් අරගෙන තමයි යන්නේ. මේ වෙද්දි ඩොලරය යම්කිසි ස්ථාවර මට්ටමක තියෙනත් හේතුව විදිහට දක්වන්නේ අන්න ඒකයි. සාමාන්‍යයෙන් යුද්ධයක් පවතින අවස්ථාවක ඩොලරය අවප්‍රමාණය විය යුතු නමුත් තවමත් ඩොලරය ස්ථාවර මට්ටමක තියෙනවා කියලා පේන්නේ මේ වෙද්දි තමන් සතු මුදල් ඩොලර් බවට පත් කරලා ඩොලර් අරගෙන වෙන රටකට ගිහිල්ලා ජීවත් වෙන්න කෝටිපති ව්‍යාපාරිකයෝ උත්සාහ කරන නිසායි. ඒ වගේම මේ සෞදි, ඩුබායි ආදී රටවල් වලින් මේ කෝටිපතියන් ඉවත් වුණොත් ලෝකයේ බොහොමයක් ට්‍රේඩින් ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලට සල්ලි දාපු කෝටිපතියෝ ඒ ට්‍රේඩින් ප්ලැට්ෆෝම් වලින් අයින් වෙනවා. අන්න ඒ නිසා ලොකු අවධානමක් අරගෙන ඕගොල්ලෝ ඔන්ලයින් ට්‍රේඩින් කරනවා නම් කරුණා කරලා ඒකෙන් ඉවත් වෙන එක මේ වෙලාවේ නුවණට හුරු දෙයක්. ඒ වගේම පවතින එක හොඳ සාධකයක් තමයි ඔයගොල්ලෝ ගෝල්ඩ් වල සෙල්ලම් කරනවා නම් එහෙම නැත්නම් ඔයාලගේ ආයෝජන තියෙන්නේ රන් වල නම් රන් වල ආදායම ඉදිරියේදී වැඩි වෙන්න පුළුවන්. මෙවැනි හේතු සාධක බොහොමයක් තියෙන අවස්ථාවක රන් මිල ඉහළ යන්න පුළුවන්. හැබැයි එතෙන්දිත් ඕගොල්ලෝ ට්‍රේඩින් කරද්දී රන් මිලත් එක්ක පල්ලෙහාට සෙල්ලම් කරොත් ඔයාලා පරාදයි. ඉතින් මම හිතනවා ට්‍රේඩින් කරන කෙනෙකුට මේක හොඳට තේරෙනවා කියලා. ඉතින් ඕගොල්ලොත් ඔන්ලයින් ට්‍රේඩින් ගැන දන්න කෙනෙක් නම් ඔන්ලයින් ට්‍රේඩින් පාවිච්චි කරන කෙනෙක් නම් ඔන්ලයින් ට්‍රේඩින් වලට අලුතින් එන්න හදන කෙනෙක් නම් කරුණාකරලා මේ පණිවිඩය හොඳින් හිතේ තබාගෙන වැඩ කරන්න. ඔයාලට සුබ දවසක්.